මේ කාලකන්ණි වැස්ස ඉවරයක් වෙන්නෙම නැද්ද කොහෙද? අද නම් එක හයර් එකක්වත් හරියට සෙට් උනේ නැහැ. රෑ 12ක් පහු වුණා. පාරේ බලු පෙටියෙක්වත් පේන්න නැහැ. හයියෙන් ගිහින් එකට වතුර ටිකක් දාගෙන නිදා ගන්නවා. අම්මට සෙයි. ඒක උදේ මේ ඩීඑම් රෑයේ පාර මැද වෙනුවෙන්නම් තරුණ කෙල්ලෙක් වගේ. මේ මහා වැස්සේ පාර මැද මොකද කරන්නේ? නංගි කොහාටද යන්න ඕනේ? මේ වැස්සේ දෙමිතෙමි මොකද කරන්නේ? මේ වගේ වෙලාවක මේ පාළු පාරවල වල ඉන්න එක එච්චර හොඳ නෑ නේද? ඉදිරියට හන්දියෙන් මමට හරි නේද? යමු. හැබැයි මේ වෙලාවේ තනියම පාරේ ඉන්න එක එච්චර හොඳ නෑ. දන්නවනේ මේ පළාතේ පුල්මන් කතාක් ටිකක් වැඩි. ඇයි නංගි මේ විවුලන්නේ? සීතලයි. මගේ පරණ රෙදි කෑල්ලක් තියෙනවා සීට් එක අයින්. ඕන නම් පොරව ගන්න. නංගි ඇයි කතා නැත්තේ? මම ඇහුවේ රෙදි කෑල්ලක් ඕනේද කියලා. දුඹ වැඩක් නේ. ඉච්චර කතා කරලා උත්තරයක් නැහැ. මැද කණ්ණාඩියෙන් බැලුවම පේනවා කෙල්ල ජනේලෙන් පිට බලාගෙන ගල් ගැහිලා වගේ ඉන්නවා. ඒ මූණේ කිසිම පණක් නැහැ වගේ. මහා අමුතුම වෙනවා. නංගි ඔය හන්දියෙන් මමට නේද හැරෙන්න ඕනේ? මම අහන්නේ මේ පාළු කනත්ත පැත්තට යන පාර නේද? ඔය පැත්තේ ගෙවල් තියනවද? නංගි ඇයි කතා නැත්තේ? මේක නම් මහා අමුතු වැඩක්. මම කී පාරක් කතා කරාද? නංගි ඔයා බහින දෙන ආවා නේද? දෙයියනේ කොහොමේ කෙල්ල? නංගි පිස්සු වෙන්නේ. මට පිරුණු හීනයක්. පිටිපස්සේ සීට් එකේ කවුරුත් නැහැ. හැබැයි මේ සීට් එක මෙච්චර තෙත මොකද? අම්මෝ මේ මඩ පැල්ලම්. මේක හීනයක් වෙන්න බෑ. මම දැක්කා එයා නගිනවා. මම කතා කරා. එයා මට උත්තරයක් දුන්නා. ඒත් මේ නයිට් කවින් මල් සුවඳක් එන්නේ කොහෙන්ද? මේ පාළු පාරේ කොහෙද මල්ගස්? මේ සුවඳ එන්නේ අර කෙල්ල හිටපු සීට් එක පැත්තෙන් නේද? මගේ මුළු එකම සීතල වෙලා යනවා. පපුව ගහන සද්දේ මටම ඇහෙනවා. වෙන්න බෑ. මේක මගේ හිතේ බයට වෙච්ච දෙයක්. ඉක්මනට ගෙදර යන්න ඕනේ. ඉක්මනට මේකෙන් පැන ගන්න ඕනේ. කොහොමද එකපාරටම අතුරු දහන්න උනේ? වාහනේ ස්ටාර්ට් වෙන්නෙත් නෑනේ. ෂිට්. වාහනේ ස්ටාර්ට් වෙන්නෙත් නෑනේ. ප්ලීස් පණ ගනින්. මේ වෙලාවේ මාව පිටට තනි කරන්න එපා. සමීරයි ඇයි වාහනේ නැවැට්ටුවේ? මම තාම බැස්සේ නෑනේ. ඔයා මගේ මූණ බලන්න බයද?